ලංකා ආයුර්වේද නාලිකාව සමග එකතු වෙන ඔබ සැමට අයිබෝවන්. අද අපි කතා කරන්නේ හෘද රෝගියෙක් අංශභාග රෝගියෙක් නොවී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව. අද අපිත් එක්ක එකතු වෙනවා ඉපෙරණි හෙළ වෙද පරම්පරාවක් වන හේවාපතිරණ වෙද පරම්පරාවේ වෛද්‍යවරයෙක් වෙන හේවාපතිරණ වෛද්‍යතුමන්. අයිබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඇත්තටම වෛද්‍යතුමනි මොකද මේ අංශභාග රෝගය කියලා හඳුන්වන්නේ? ඔව් ශ්‍රී ලංකා අංශභාගික රෝගය කියලා අපි හඳුන්වනු ලබන්නේ වෛද්‍ය විද්‍යාවට අනුව වාත රෝග 80ක් සඳහන් වෙනවා. මම මේ වාත රෝග 80 අතර තියෙන පළමු පන්තියේ පළවෙනි රෝගය තමයි අංශභාගය. නැත්තම් මේකට කියන්නේ අපි අපේ භාෂාවෙන් කියන්නේ පක්ෂාඝාත රෝගය. පක්ෂාඝාත රෝගය කියලා කියන්නේ එක් පැත්තක් මූණෙන් අර්ධයක් අතපය ශරීරයෙන් පැත්තක් සම්පූර්ණ අප්‍රාණික වීම අංශභාගය නැත්තම් පක්ෂාඝාතය කියලා හඳුන්වන ලබනවා. කෙටියෙන්ම අපි හඳුන්වන්නේ එහෙමයි. වෛද්‍යතුමනි මෙම රෝග තත්ත්වය ඇතිවීමට නිදාන කාරණා මොනවද? ඔව් ශ්‍රී ලංකා නිදාන කාරණා වශයෙන් අපි බැලුවම අපේ දේශීය වෛද්‍ය විද්‍යාව නැත්තම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ත්‍රිදෝෂ වාදය ත්‍රිදෝෂ කියන්නේ වාපිස් සෙම් කියන මේ අංශයන් තුන මත තමයි රැඳෙන්නේ. මේ මගින් තමයි අපේ වෛද්‍ය විද්‍යාව පිහිටලා තියෙන්නේ. ඒ අනුව ගත්තම මේ ප්‍රධානම ස්ථානය තමයි ගන්නෙ වාතය. වාත රෝගී එක් අවස්ථාවක් තමයි මේ අංශභාග රෝගය කියලා කියන්නේ. එතකොට වාතය කිපීම නිසා වාතය කිපීමට හේතු වෙන කාරණා සියල්ලෙන්ම මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට වාතය කිපෙන්න හේතු වශයෙන් අපි සසඳලා බැලුවම අපේ දිනචර්යාවේ ක්‍රියාවලිය අපි අධිකව වෙහෙසෙනවා නම් අධිකව නිදා ගන්නවා නම් අධිකව නිදි වරනවා නම් අපේ ආහාර අල්ප නම් අපේ ආහාර ප්‍රමාණය ආහාර වර්ග ගන්නවා නම් ඒ වගේ කටු තීක්ෂණ ගොඩක් සීතල ආහාර වර්ග ගන්නවා නම් ඔන්න ඔය වගේ හේතු නිසා අපේ වාතය කිපෙනවා. ඒ වාතය කිපීම මුල් කරගෙන මෙවැනි රෝගය හටගන්න හේතු වෙනවා. ඊට අමතරව තවත් කාරණා රාශියක් තියෙනවා. ඒ හේතු තමයි මේ අපේ දිරුද්‍ර පීඩනය පාලනය කර නොගැනීම, ඒ වගේම දියවැඩියාව නැත්තම් හඳුනන සුගර් කියලා නිරන්තරයෙන් හඳුනන දියවැඩියාව පාලනය කර නොගැනීම, එතකොට මේදෝ වෘද්ධිතාවය, කොලෙස්ටරෝල් පාලනය කර නොගැනීම හේතු වගේ කාරණාත් මේකට අධිකව බලපානවා. මේ ක්‍රමයෙන් ඒ රෝග පාලනය කර ගැනීම තුළින් මේ රෝගය හට ගැනීම වළක්වා ගන්න පුළුවන්. එවන් රෝග ගැන අවබෝධයක් නැතුව ක්‍රියා කිරීමෙන් මේ රෝගය හට ගන්න එක ස්ථිරයි. වෛද්‍යතුමනි එක් පළුවක සඳ ගැලවුණු විලසට ගලවා හලමෙන් සඳ සඳ වෙන වෙන අවසංග කොට පහරී නම් රදගෙන පක්ෂාඝාතය නම් වෙයි නියතින. මේ විදියට කතා කරන මෙම රෝග තත්ත්වය ඇතිවීමට හේතු කාරණා රාශියක් ඔබතුමා පැවසුවා. මෙතනින් අතිරක්ත ඡාපය හෙවත් අධිරුධිර පීඩනය පුද්ගලයෙකුට මෙම රෝග තත්ත්වය ඇතිවීමට මොන විදියටද බලපාන්නේ? අධිරුධිර පීඩනය ඇති වුණාම රෝගියෙක්ගේ නැත්නම් රෝගී නෙවෙයි නිරෝගී පුද්ගලයෙකුට අධිරුධිර පීඩනය ඇති වුණාම රෝගියෙක් බවට පත් වෙනවා. ඒ රෝගියාගේ නිතරම ලේ ගමන් කිරීම අධික වේගයෙන් ලේ ගමන් කිරීම තමයි අධිරුධිර පීඩනය කියලා අපි හඳුන්වනු ලබන්නේ. එතකොට රුධිරය වේගයෙන් ගමන් කරනකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මාර්ගයේ අපි වේගයෙන් ගමන් කරනවා. ඒ වේගයෙන් ගමන් කරනකොට යම් කිසි තැනක බ්ලොක් එකක් ආවොත්, ඒතර වේගය පාලනය කරගන්න බැරුණොත් එතෙන්දී ඇති වෙනෝනේ අනතුරක් අන්නේ හා සමානයි. අධිරුධිර පීඩනය තියෙන කෙනෙකුට ඒ හේතුවම නෙවෙයි තවත් හේතුවක් ඔකට බලපාන්න පුළුවන්. බොහෝ දුරට තමන්ගේ ස්නායු වල යම් කිසි ආබාධයක් තිබුණොත්. එහෙම නැත්නම් මේදෝ වෘද්ධිතාවය නිසා ස්නායු මත තෙල් තට්ටු බැඳී වෙලා තිබුණොත්. ඒ වගේම දියවැඩියාව නිසා යම් කෙනෙක්ගේ ස්නායු දුර්වල වෙලා තිබුණොත් අන්න එතෙන්දී පොඩි ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීම තමයි අංශභාගයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. ඊට අමතරවත් අංශභාගය හැදෙන තවත් ක්‍රමවේදයන් වෛද්‍යතුමනි මම බාධාවක් කරනවා ওই කතා බහට. දැන් අපි මොලේ පවතින රුධිර නාලවල අවහිරවීමක්. ඒ අවහිරතාවයට රුධිර කැටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේදස් තත්වයක් වෙන්න පුළුවන්. මේවා රැඳිලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම වෛද්‍යතුමනි ලේනහරයක් පුපුරලා යන්නත් පුළුවන් නේද මේ තත්ත්වයේදී? ඔව් මම ඒක තමයි කිව්වේ. දැන් අධිරුධිර පීඩනය තිනකොට ලේනහර කරා ලේ වේගයෙන් ගමන් කරනකොට යම් තැනක පොඩි අවහිරවීමක් වෙනවා. ඒ අවහිරවීම වෙනකොට අවහිරවීම කඩාගෙන අපි ගියොත් අපි උදාහරණයක් අද මම කිව්වා දැන් ඔය මාර්ගයේ ගමන් කරන වාහනයක් එතනින් ඇක්සිඩන්ට් එකක් වුණා වගේ එතනින් කඩාගෙන ගියොත් එතනින් ලේනහරේ පුපුරන්න පුළුවන්. ඒ වගේම තමයි මොළයට බලපාන තවත් හේතු තියෙනවා. යම් යම් කුඩා රෝග නිසා මානසික ආතතියත් එක්ක ශරීරයේ පවතින යම් යම් ක්‍රියාවලියත් එක්ක මොළයේ ස්නායු පද්ධතිය අකර්මණ්‍ය කරන්න බලපාන තවත් හේතු කාරණා තියෙනවා. ඒ හේතුත් උදාහරණ වශයෙන් අරගෙන මේ ලේනහර બ્લોක් වෙලා තිබිලා මේ ගමන් කරන රුධිර පීඩන නිසා ලේනහර පිපිරීම
හැකියාව බොහෝ දුරට පවතිනවා. වෛද්‍යතුමනි තවත් කාරණාවක් මම ඉස්මතු කරන්න කැමතියි. සමහර ආඝාත තත්ත්වයන් නිසා හිසට පහර වැදීම, ඒත් එක්කම මොළයේ ගෙඩි හට ගැනීම, විද්‍රදි තත්ත්වයන්, ඒත් එක්කම පිටකොන්දාශ්‍රිතව සුසුම්නාශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නේද? ඒක තමයි මම කියන්නේ. දැන් මේ කාරණා හේතුන් වලට වඩා අමතරව වෙනවා කියන්නේ යම් හේතුව නිසා ආඝාතයට ලක් වෙන දැන් අපි ගමු උඩකින් වැටීමකින් නැත්නම් පරණ වැදීමකින් තැල්මක් හේතු කරගෙන එතන යම්කිසි ස්නායු පද්ධතියේ ලොකු හානියක්කටපත් වෙලා යම්කිසි එතන බැඳීමක් නැත්නම් හිරවීමක් සීන්වීමක් වෙලා තිබුණොත් ඔකට බලපානවා. ඒ හැම දෙයකටම අර රුධිර වාහිනී පද්ධතියේ ගමන් කිරීමේ වේගය බොහෝ දුරට බලපෑමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේ ඒතර මොලේ ගෙඩියක් ආශ්‍රිතව ඒතකොට ඒ අර්බුදයක් අපි කියනවා අර්බුදයක් තිබුණොත් ඒ අර්බුදය නිසා එතන එහාට ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නැති වෙනවා. එහෙම නැත්නම් ඒ අර්බුදයෙන් සෛල විනාශ වීමක් ඇති වුණොත් එතිනුත් ඒ ක්‍රියාවලිය ඇති වෙන්න පුළුවන්. තවත් කාරණාවක් ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ හෘද රෝගියෙක් නම් ආඝාත තත්ත්වයට පැත්වීමේ හැකියාව පවතිනවා. අපි උපදෙසක් දෙමු නේද වෛද්‍යතුමනි? හෘද රෝග පවතින රෝගීන්ට කොහොමද ආරක්ෂා වෙන්නේ? අංශභාග රෝග තත්ත්වය ඇති නොවීමට කොහොමද අපි වග බලාගන්නේ? එදිනෙදා කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඔව් ලංකා මේ අපේ පක්ෂාඝාතය ගැන අපි කතා කළාට හෘද රෝග කියන්නේ මේටම ඈඳිලා තියෙන රෝගී තත්ත්වයක්. මොකද රුධිර නාල හෘදය වස්තුව ආශ්‍රිතව ගමන් කරන රුධිර නාල අර වගේම බ්ලොක් වීමක්. ඒ බ්ලොක් වීම තුලින් පුපුරා යෑමක්, හිරවීමක්, රුධිරය ගමන් කිරීම අඩපණ වීමක් තුලින් තමයි හෘද රෝග ඇති වෙන්නේ. ඒතර ඒක මොළයේ ආශ්‍රිතව බලපෑවොත් පක්ෂාඝාතය, අපිට හෘද වස්තුව ආශ්‍රිතව බලපෑවොත් හෘද රෝග. ඊට අමතරව තවත් රෝග රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ රෝග වලටත් මෙවැනිම ක්‍රියාමාර්ග ඇති වෙනවා. දැන් අපි පාර්කින්සන් කියලා හඳුන්වන රෝගයක් තියෙනවානේ. ඒකට කියන්නේ අපි වේපතුරු. ඇඟ වෙවුලුම ඇති වෙන රෝගී අවස්ථාව. අන්න ඒ වගේ අවස්ථාවන්ට බලපාන්නේ එතකොට ඔන්න වගේම තත්ත්වයන් තමයි මේ මොළය ආශ්‍රිතව තියෙන නහර පද්ධතිය, ලේනහර පද්ධතිය අප්‍රාණික වීම, පුපුරා යෑම හෝ හිරවීමට ඇති වෙන හේතු කාරණා තමයි ඔය සඳහා බලපාන්නේ. මතක තබා ගැනීමේ පහසුව පිළිබඳව අංශභාග රෝගීන්ගේ පහළ වෙන ලක්ෂණ ගැන මෙන්න මෙම කවියක් කියනවා. අංශභාග රෝගියා කට හොඳ පැත්තට ඇදී ගියා. වැලිමිට අත නැවී ගියා. උකුල කකුල දිග ඇදී ගියා. වෛද්‍යතුමනි මේ රෝග ලක්ෂණ මොන විදියටද අපිට දකින්නට ලැබෙන්නේ අංශභාග රෝගී තත්ත්වය පිළිබඳව? අංශභාග රෝගය කියලා අපි බහුල වශයෙන් හඳුන්වන රෝගේ පක්ෂාඝාතය. ඒකට පක්ෂාඝාතයෙන් පක්ෂයක් අවඝාත වීම. ශීර්ෂයේ සිට පහළට එක පැත්තක් සම්පූර්ණ අකර්මණ්‍ය වෙනවා. ඒතර කතාව ගොළු වෙනවා. දිව පැත්තකට ගිහිල්ලා කතාව ගොළු වෙනවා. ඒතර මුඛය පැත්තකට ඇදිලා යනවා. අතක් සම්පූර්ණ අප්‍රාණික වෙනවා. ඒතර වැලමිට එම ඇකිලිලා හිර වෙනවා. ඒතර පාදය ඇවිදීමට හැකියාව නැති වෙනවනේ හිරිවැටීමක්. දැන් අප්‍රාණික වීමක් වෙන්නේ. අප්‍රාණික වුණාම දැනෙන්නේ නැහැ. ඒතර පාදය Tamanට උස්සලා තව තැනක තියන්න ඒ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක නොවෙනකොට ඒ සංඥා පද්ධතිය අක්‍රිය වෙනවා. මේ ආකාරයට මුළු එක පැත්තක්ම ශරීරයේ අපිට දැන් ප්‍රධාන වශයෙන් කතා කරනකොට අත, පය, මුඛය විතරක් නෙවෙයි මේ කඳ ප්‍රදේශය ගත්තත් පැත්තම අප්‍රාණික වෙලා තමයි ඔය අංශභාග රෝගයේදී, පක්ෂාඝාත රෝගයේදී තියෙන්නේ. ඒක තමයි ඒ රෝගයේ ලක්ෂණ. වෛද්‍යතුමනි දැන් අංශභාග රෝගයේදී අපි කතා කරද්දී එක් රෝග අවස්ථාවක් තියෙනව නේද? මෞඛික පක්ෂාඝාතය හේවත් අර්ධිත තත්ත්වය. එතකොට අර්ධිත රෝග තත්ත්වය මූණේ එක පැත්තකට පමණක් බලපාන රෝග තත්ත්වයක්. මේ පිළිබඳවත් අපි මතක් කරමුද? ඔව් දැන් ඔය අපි කතා කරපු ඔය ලේනහර ගමන් කිරීමේදී මම අර කලින් කිව්වා වගේ වෙනත් රෝග මේකට සාපේක්ෂව මෙවන් දරුණු තත්ත්වයන්ටපත් නොවි. ඒතර එක කොටස විතර බලපාන අවස්ථාවල් තියෙනවා. දැන් ওই පක්ෂාඝාත රෝගේ හැදුනම සුව කළත් සමහර අයගේ අතක් විතරක්, මූණෙන් අඩක් විතරක්, එක පාදයක් විතර සම්පූර්ණ සුව නොවන ආකාරයටපත් වෙනෝනේ. ඒක හේතු වෙන්නේ ඒ ස්නායු පද්ධතියේ ප්‍රබල තවත් කොටස් තියෙනවා. අන්නේ කොටසක් එතකොට අර්ධිතය කියන්නේ මොහුනෙන් පැත්තක්ම විතරක් අඩපණ වෙලා නමුත් අනිත් තැන් වලට ඒක පොඩි බලපෑමක් නැතුව නෙවෙයි ප්‍රබල වශයෙන්ම පෙන්වන්නේ මූණෙන් අර්ධයක් විතරයි. එහෙම නැත්නම් කතාව සම්පූර්ණ කතාව ගොළු වෙනවා. කතා කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නැත්නම් කතාව ගොත වැහෙන තත්ත්වයට ඕකපත් වෙනවා. ඒකත් එක්තරා අවස්ථාවක් මේ රෝගයේම කොටසක් තමයි. වෛද්‍යතුමනි තවත් කාරණාවක් ගැන අපි ඉස්මතු කළ යුතුයි. දැන් මෙම රෝග තත්ත්වය ඊටමත් බරපතල ලෙස දරුණු ගණයේ රෝගයක් විදියට සමාජයේ සලකනවනේ. ඇත්තටම පුද්ගලයා දීර්ඝ කාලීන ලෙස ආබාධිත තත්ත්වයට පත් කරන රෝගී තත්ත්වයක්. මෙම රෝගී තත්ත්වය පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුල සුවපත් කරගන්නේ කොහොමද? ඇත්තටම සුවපත් කරන්න පුළුවන්ද? ඔව් මෙම රෝගය වැළඳුණු
මුල්ම කාලය තුල ඒ පිළිබඳව දක්ෂතා තියෙන වෛද්‍යවරයෙක් හමුනාම ඒ වෛද්‍යවරයා සතුව ඕනෑ තරම් ඒ සඳහා ප්‍රතිකාර කර්ම තියෙනවා. ඒ ප්‍රතිකර්ම කරන්න නිසියාකාරව පිළිවෙලකට යම්කිසි කාල සීමාවක් ප්‍රතිකාර ටික හරියට කළාම එවැනි රෝගයක් පහසුවෙන්ම සුව කරගන්න පුළුවන්. ඒ සඳහා කැපකිරීම කිරීම වෛද්‍යතුමනි පක්ෂාඝාතය පක්ෂවදය එහෙමත් නැත්නම් අංශභාගය ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය පාරම්පරික වෛද්‍යවරු වශයෙන් ඊටමත් දක්ෂ ලෙස සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔබතුමත් එවැනි දක්ෂ වෛද්‍යවරයෙක්. ඔබතුමන්ගේ පරම්පරාවට අනුව මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරද තියෙන්නේ? බාහිර වශයෙන් අපිට යොදන්න පුළුවන්, ඒත් එක්කම අභ්‍යන්තර වශයෙන් යොදන්න පුළුවන්. මේ මස්තිෂ්ක ආඥා කේන්ද්‍රයේම වැඩ කරන ඖෂධ මොනවද තියෙන්නේ? අපි සතුව අපි විසින්ම නිෂ්පාදනය කරන නිෂ්පාදිත ඖෂධ. ඒ වගේම රෝගීන් විසින් යම් කිසි කැපකිරීමක් කරලා කළ යුතු නිෂ්පාදනය කළ යුතු සකස් කරගත යුතු සොයාගත යුතු ඖෂධ යොදාගෙන අභ්‍යන්තර හා බාහිර වශයෙන් දෙකටම ප්‍රතිකාර කළ යුතුයි. ඊට අමතරව මේ රෝගයන්ට ප්‍රතිකාර කිරීමේදී අපේ තියෙනුනේ පංචකර්ම චිකිත්සාව ආශ්‍රය කරගෙන කළ යුතු පූර්ව කර්මත් පංචකර්ම චිකිත්සාවත් යොදා ගන්න ඕන. ඒතර පූර්ව කර්මවලදී රෝගියා ඒ විදිහට හැඩගස්සලා ඊට අවශ්‍ය කරන තෛලඅභ්‍යංග, තැවිලි පොට්ටුනි, නාඩි ස්වේද ඒ වගේ දේවල් කරලා රෝගයාට එක පැත්තෙන් අපි සුවය ලබන වගේම අනිත් පැත්තෙන් අභ්‍යන්තර වශයෙන් අපේ තියෙන නිෂ්පාදනය කරපු අරිෂ්ඨ ආසව, ගෘත, කල්ක, ගුලි, චූර්ණ ඒ වගේ ආති යොදාගෙන ඒ වගේනුත් මේ රෝගේ සුව කරන්න අවශ්‍ය කරන ඖෂධ අපි සතුව ඕනෑ තරම්ම තියෙනවා. ඇත්තටම වෛද්‍යතුමනි මම ඉස්මතු කරන්න කැමතියි ඔබතුමාගේ පරම්පරාව පිළිබඳව මං හොඳින්ම දන්නා හඳුනන කෙනෙක්. මොකද මමත් ඔබතුමාගේ පරම්පරාවේ ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපනය හැදෑරුවා. මට හොඳට මතකයි ඔබතුමාගේ පරම්පරාවේ තියෙනවා හෙන රාජ කසාය, වින රාජ කසාය වැනි ඊටමත් බලගත් කසාය වර්ග. මෙම කසාය වර්ග යොදාගෙන ඔබතුමා ඊටමත් කෙටි කාලයක් විශිෂ්ට විදියට රෝගීන් සුවපත් කිරීමේ කාර්යයේ නිරත වෙනවා. මම කැමති මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්න. ඒ කාරණා සිද්ධ කිරීමේදී කෙම් ක්‍රම භාවිතා කරනවා කියලා පැහැදිලිවම මම දන්නා කාරණාවක් පෞද්ගලිකවම. ඔබතුමා ඒ පිළිබඳව යම් දෙයක් ප්‍රකාශ කරන්නට කැමතිද? ඔව්. දැන් අපේ පරම්පරාවට ආවේනිකව අපි ඒ සඳහා සකස් කරන ඖෂධ සකස් කිරීමේ ඉඳලා ඖෂධ ලබා ගැනීමේ ඉඳලා ඖෂධ යෙදීම දක්වා විවිධ කෙම් ක්‍රමම භාවිතා කරන ඒ වගේම ශාස්ත්‍රීය ක්‍රම දැන් අපි ඖෂධයන් නිෂ්පාදනය කරනකොට දැන් ඔය තෙල් වර්ග නිෂ්පාදනයේදී එතෙන්දී අපි අනුගමනය කරන ඔය පිරිත් තියෙන මැතුරුම් කරන විවිධ ආරක්ෂිත ක්‍රම ඒ සඳහා භාවිතා කරනවා. ඒ වගේම රෝගීන්ටත් ප්‍රතිකාර කිරීමේදී යම් අවස්ථාවල මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කරන ක්‍රමවේදයන් තියෙනවා. යම් යම් වෙලාවල් වල මේ වෙලාවට එන්නේ කියලා කරන රෝගී ප්‍රතිකාරات තියෙනවා. ඒ වගේ අපේ ප්‍රතිකර්ම ගොඩක් තියෙනවා රෝගීන්ට පහසු වන විදියට. අපි ඖෂධ නිෂ්පාදනය කළා බොහෝ දුරට කරන නිසා ඒ හැම ක්‍රමයක්ම භාවිතා කළා තමයි රෝගියෙකුට යම් සුවයක් දෙන්න අපි ලොකු කැපකිරීමක් කරනු ලබන්නේ. පාරම්පරික වෛද්‍යවරුන් වශයෙන් Taman රෝගීන්ට ලබා දෙන සියලුම ඖෂධ වර්ග වෛද්‍යවරුන් විසින්ම නිර්මාණය කිරීම ඉතාමත් විශිෂ්ට කාර්යයක්. ඔබතුමා ඒකට උපන් හපන් හැකියාවක් ඇති වෛද්‍යවරයෙක්. ඉතින් මේ ගැන කතා කිරීමේදී මට මතකයි එක කවියක් අත්තනද මුල නිකද බැවිලද කුප්පමේනිය දොඩම් මුල්ගෙන කියන හෙන රාජ කසායේන එක කවියක්. එහෙදි මට මතකයි ඔබතුමා අත්තන ශාකය යොදා ගන්න ඖෂධ උදුරා ගැනීමේදී දවසේ එක් වෙලාවක් යොදා ගන්නවා. එහිදී මට මතකයි ඔබතුමා කියනවා මෙම ශාකයේ විෂ නැති වෙලාවක් තියෙනවා. ඒකත් රහස් ක්‍රමයක්ද වෛද්‍යතුමනි? ඔව්. සාමාන්‍ය සම්ප්‍රදායක් අනුව ඖෂධ ලබාගත යුතු ස්ථාන වෙනම තියෙනවා. ඖෂධ ලබාගත යුතු වෙලාවන් වෙනම තියෙනවා. ඖෂධ ලබාගත යුතු පැතිකඩයන් වෙනම තියෙනවා. ගොඩක් වෙලාවට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඖෂධ වර්ග තියෙන බහුල වශයෙන් තියෙන ස්ථාන වලින් අප ඖෂධ ලබා ගන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් කීකිරිඳි වගේ දේවල් දැන් උදාහරණයක් ගත්තොත් මේ පැතිවල තියෙන මේ කුණු කාණු වල තියෙනවා. අපි ඒව භාවිතයට ගන්නෙ නැහැ. තව තියෙන ලුණු විල වගේ දේවල් මේ කුණු කාණු ආශ්‍රිතව තියෙනවා. අපි ඒ වගේ දේවල් ගන්නෙ නැහැ. ඒ වගේම සොහොන් පිට්ටනිය වල ඔය අත්තන වගේ දේවල් ගොඩ වැවිලා තියෙනවා. එඬරු වගේ දේවල් සොහොන් පිට්ටනිය වල. අපි ඒව භාවිතයට ගන්නෙ නැහැ. ඒ වගේම ඔය තුම්බන් හන්දි වල වගේ ස්ථාන වල හැදෙන බෙහෙත් වර්ග අපි භාවිතයට ගන්නෙ නැහැ. මොකද යම් යම් අපිරිසුදු ක්‍රියාවන් ඒවයි විෂසහිත ක්‍රියාවන් ගැවසෙන්න පුළුවන් නිසා. ඒ සඳහා ලබා ගැනීමේදී බොහෝම ප්‍රවේශමෙන් ඊට සුදුසු පරිසරයක් තුල තියෙන ඖෂධ නියමානුකාරව ලබා ගැනීමෙන් තමයි
රෝගයක් පහසුවෙන් සුව කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔව්. අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්තුවා. මම හිතනවා ඔබට දැනුම වැඩි වශයෙන් ලබා ගන්නට හැකියාව ලැබෙන්නට ඇති. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පාරම්පරික වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ක්‍රමයන් උපයෝගී කර ගනිමින් ඉතාමත් විශිෂ්ට ලෙස රෝගීන් සුවපත් කරනවා වගේම නිරෝගී පුද්ගලයාගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමත් දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රයෝජනයක් වෙනවා. වෛද්‍යතුමනි උපදෙසක් ලබා දෙනවා නම් එදිනෙදා ජීවිතයේදී ආහාර විහරණ රටාවන් මෙම රෝග තත්ත්වය ඇති නොවීමට මොන ආකාරයටද අපි සිද්ධ කළ යුත්තේ? ඔබතුමිය අහන වගේ අපි ගාවට රෝගීන්ට බොහොමයකට අපි රෝගීන්ට වඩා නිරෝගී බව රැකගන්න තමයි අපි උපදෙස් ලබා දෙන්නේ. ගොඩක් රෝගවලට අපේ රෝගීන් ප්‍රවේශම් වෙන ප්‍රවණතාවය අඩුයි. අපි නිරන්තරයෙන්ම ඒ සඳහා ලබා දිය යුතු අපි උපදෙස් නිරන්තරයෙන්ම ඒ අයට ලබලා දෙනවා. ඒ වගේම තමයි දැන් රෝගියෙකුට මේ රෝගවලින් නොපෙළී සිටින්න නම් නිතරම තමන්ගේ ජීවන රටාව. ඒතර ආහාර විතර නෙවෙයි විහරණ රටාව. එතකොට තමන් නිතරම දැන් අපි අර මුලින්ම කිව්වා වගේ දැන් රෝගයක් හැදෙන්නේ නැති වෙන හේතු වැඩිපුර නිදා ගැනීම, වැඩිපුර නිදි මැරීම, කටුක ආහාර අධිකව ගැනීම, අන්න ඒවයින් අත මිදිලා. එතකොට දැන් අද විශේෂයෙන්ම මේ රසකාරක මිශ්‍ර කෘතිම ආහාර වලින් මිදෙන එක ඉතාමත් වැදගත්. ස්වභාවික ආහාරයන්ට යොමු වීම මේ රෝගය අතමුදව ගන්න ප්‍රබල දෙයක් තමයි. මොකද දැන් රෝග බොහොමයක් හටගන්නේ මේ අපිට විෂකාරක කෘතිම ආහාර නිසා. එතකොට දිනචරියාව තමන්ට නියමිත පරිදි තමන්ට හැකියාව තියෙන පරිදි නිසි කාලයක් නිදි වැරීමෙන් වැළකී සිටිය යුතුයි. අධිකව නිදා ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ආහාර නිසි වේලාවට ලබා ගැනීම කළ යුතුයි. එතකොට අපිට අපත්‍ය ආහාර වර්ග තියෙනවා. ඔය අධිකව තෙල් ආහාර වර්ග, අධිකව සැර විස සහිත ආහාර වර්ග ගැනීමෙන් වැළකීලා ජීවන රටාව යහපැවැත්මෙන් පවත්වාගෙන යනවා නම් මේ රෝගය හට ගැනීමේ ප්‍රවණතාවයෙන් Tamanට මිදිලා නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න ඉතාමත් පහසුවෙන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දැන් අධිරුධ්‍ර පීඩනය වැළඳීමට හේතු බලපාන හේවල්. එතකොට අධිමේධ වෘද්ධාවය, අධිරුධ්‍ර පීඩනයට ලවණ ආශ්‍රිත ආහාර වලින් වැළකී සිටීම. ඒ වගේම අධිරුධ්‍ර මේධ වෘද්ධිතාවයට අධික තෙල් ආහාර වලින් වැළකී සිටීම වගේ ව්‍යායාමයේ අඩු බවෙන් මිදී සිටීම. ඊළඟට සීනි නැත්නම් සීනි වැඩිවීම බලපාන හේතුවක් තමයි ඔය අධික ආහාර වර්ග ගැනීම. ඒතර පැණි රස මිශ්‍ර ආහාර විතරක් නෙමෙයි අධික ආහාර ගැනීමත් ඒතර මානසික ආතතිය මිදින. මානසික ආතතිය කියන්නේ Taman නිතරම බොහොම සාමකාමීව ජීවත් වෙනවා නම් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් රෝගයෙන් වළකින්න පුළුවන්. මානසික රෝගවලට එන විදිහට අධිකව ඒ ගැන කල්පනා කරලා නිරන්තරයෙන් මානසික පීඩනයකින් ගත වෙනවා නම් යම් රෝග ඇති වෙන්න පුළුවන්. අන්න ඒකිනුත් අතමිදලා ජීවත් වීම තුළින් තමන්ගේ රෝග හට ගැනීම වළක්වාගෙන නිරෝගී ජීවත් වෙන්න බොහෝම ඉඩ තියෙනවා. අපි අද දින ඉතාමත් වැදගත් මාතෘකාවක් පිළිබඳව තමයි සාකච්ඡා කරේ. අපිත් එක්ක අද එකතු වුණේ පාරම්පරික වෛද්‍ය එච් හේවාපතිරණ වෛද්‍යතුමා. ඉතාමත් උතිවන්ත වෙනවා වෛද්‍යතුමනි අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඇත්තටම ලංකා ආයුර්වේද YouTube channel එක සමග ඉදිරියටත් අපිත් එක්ක රැඳී සිටින්න ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න.